ආයුබෝවන් ප්‍රිය පුතේ 6 වෙනි ශ්‍රේණියේ 3 වෙනි වාර පරීක්ෂණය සඳහා අපි විදුලක ආයතනයෙන් ඔන්න මගේ පුතාලා දුවලට අගන අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මේ සගරාව මිලදී අරගෙන ඔබට පුළුවන් අපේ YouTube නාලිකාවත් එක්ක මේ විෂය අනුබද්ධ පාඩම් මාලාවට සවන් දෙන්න. අද ඒකේ පළවෙනි වැඩසටහන ගණිතය මම ආරම්භ කරනවා. හොඳයි. දැන් එහෙනම් ඔබලග තියෙන සගරාව අතට අරගෙන පළවෙනි ප්‍රශ්න පත්‍රය හා දෙවෙනි ප්‍රශ්න පත්‍රය. අපි අද ඉස්සලාම් පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්න පත්‍රය හොඳින් කියවන්න. මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ රූපය අනුව වෘත්තය තුල පිහිටි ලක්ෂ්‍ය නම් කරන්න. දුවේ පුතේ අපි දන්නවා මේ තියෙන වෘත්තය. මේ වෘත්තය තුල කියන්නේ ඇතුළත. පිට කිව්වොත් පිටත. මත කිව්වොත් මේ රේඛාව මත. එහෙනම් අපි අපෙන් අහන්නේ වෘත්තය තුල පිහිටි ලක්ෂයක් නම් කරන්න. අපි දන්නවා මේ වෘත්තය තුල පිහිටි ලක්ෂය නම් මේ පෙන්නන A නැමැති ලක්ෂය. හොඳයි. ඊළඟට අංක 2 වශයෙන් අපිට කියනවා වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙක සරල රේඛාවක් ලැබෙනසේ යා කරන්න. අපි දන්නවා වෘත්තයේ මත පිහිටි කිව්වම මේ වෘත්ත පරිධිය මත පිහිටන ලක්ෂයක් වෙනවා. අපි දන්නවා වෘත්තයක මෙන්න මේ තියෙන බැද තියෙන කේන්ද්‍රයේ සිට සමතුලින් ගමන් ගන්නා වූ ලක්ෂයන්ගේ පතේ තමයි අපි මේ පරිධිය කියලා කියන්නේ. ඔයගොල්ලන් පුංචි කාලේ කිව්වේ මේ රවුම මත තියෙන්නේ C කියන ලක්ෂයයි B කියන ලක්ෂයයි. බලමු අපි ඒක යා කරමු. මෙන්න මේ B කියන ලක්ෂය සහ මෙන්න මේ C කියන ලක්ෂය තමයි මේ ලක්ෂ දෙක තමයි යා වෙන්න ඕනේ. එහෙමනම් අපේ දෙවෙනි පිළිතුරු වශයෙන් අපි කළ යුත්තේ B සහ C ලක්ෂ එකිනෙක යා කිරීමයි. හොඳයි. ඔන්න අපිට දැන් පළවෙනි ප්‍රශ්නෙට ලැබෙන්න ඕනේ ලකුණු සියල්ලක්ම ලැබිලා ඉවරයි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට අංක 2. මේ දීලා තියෙන සංඛ්‍යාව සම්මතාකාරයට ලියන්න. අපි ඉගෙන ගත්තා සම්මතාකාරයට ලියන ක්‍රමය. ලකුණු කෙළවරේ ඉඳලා සංඛ්‍යා 3ක් අපි වෙන් කරනවා ඒකක කලාපයට. ඊළඟට දකුණු කෙළවරේ ඉඳලා දෙවෙනි සංඛ්‍යා 3 වෙන් කරනවා දහස් කලාපයට. ඊළඟට දකුණු කෙළවරේ ඉඳලා තුන්වෙනි කලාපය අපි වෙන් කරනවා සංඛ්‍යා 3කට අපි කියනවා මිලියන කලාපය කියලා. ඊට එහා එන කලාපය වෙන්න ඕනේ මොකද්ද? බිලියන කලාපය. දැන් මගේ පුතාලා මේ වෙනකොට මේවා ඉගෙනගෙන තියෙන්නේ. මම කරන්නේ මේ මතක් කර දීමක් පමණයි. එහෙනම් අපි වෙන් කරමු පොඩි ඈතක් තියලා. ඒ කියන්නේ සංඛ්‍යා 3කට සලක් පොඩ්ඩක් ඈත් කරලා සංඛ්‍යා ටික ලියනවා. මෙන්න මේ 730 ලිව්වා 900 ලිව්වා 0.5 ලිව්වා 2 ලිව්වා. මෙන්න අපි සම්මත ආකාරයට සංඛ්‍යාවක් ලිව්වා. 9හි අපිට දෙවෙනි ප්‍රශ්නේ කියනවා 9 ඉලක්කමෙන් නිරූපණය වන අගය සොයන්න. මේ 9 ඉලක්කමෙන් නිරූපණය අගය අපි අගට බිංදු දාලා ලියන්න පුළුවන්. ඔබ ඉගෙනගෙන තියෙනවා දැනටම. එහෙනම් අපි ලියනවා 9.5ක්. 9.5ක්. මේ අපිට ලැබුණේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු. මම හිතනවා මම වේග වැඩි නැහැ කියලා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 5ට 2 අනුපාතයට තුල්‍ය අනුපාතයක් ලියන්න. මේක ලැබෙන විදිහට තුල්‍ය අනුපාතයක් ලියන්න 5ට 2 අනුපාතයට. අපිට කරන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. ඒක එක අවස්ථාවක් තමයි මේ දීලා තියෙන සංඛ්‍යා එකම සංඛ්‍යාවකින් ගුණ කරලා තුල්‍ය භාග ලබා ගන්න පුළුවන්. තුල්‍ය අනුපාතය ලබා ගන්න පුළුවන්. තුල්‍ය අනුපාතය ලබා ගන්න පුළුවන්. එහෙනම් මම මේ තුල්‍ය අනුපාතය ලබා ගන්නවා මෙන්න මෙහෙම. ඕනනම් මට පුළුවන් 2කින් ගුණ කරන්න මේ දෙන්න. නැත්තම් 3 ගුණ කරන්න පුළුවන්. 2කින් ගුණ කරොත් 2 වරක් 5 10යි. 2 වරක් 2 4යි 10ට 4යි අනුපාතය. 3 ගුණ කරොත් 3 වරක් 5 15යි. 3 වරක් 2 6යි. 15ට 6යි අනුපාතය. ඔය හැම සංඛ්‍යාවකින්ම ගුණ කරන්න ඕනේ. අපි එක සංඛ්‍යාවක් තෝරගෙන සංඛ්‍යාවෙන් ගුණ කරමු. මෙන්න මම මේ 5 කියන සංඛ්‍යාව ඉස්සලාම් ගුණ කරනවා. ඒ වගේම 2 කියන සංඛ්‍යාවත් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරනවා. මේ තියෙන්නේ 2කින් ගුණ කරපුවාම 2 වරක් 5 10යි. ඊළඟට 2කින් ගුණ කරපුවාම 2 වරක් 2 4යි. එහෙනම් මම ගත්ත සංඛ්‍යාවත් එක්ක 5ට 2 අනුපාතයට තුල්‍ය අනුපාතය 10ට 4 කියලා 10ට 4 කියලා ලියන්න පුළුවන්. මම හිතනවා පුතාලා මේ වෙනකොට මේක හරියට හදලා ඇති කියලා. මම යනවා ඊළඟට 4 වෙනි ගැටලුවට. වෙනි ගැටලුවට. 5 ගුණ කිරීම 5 දර්ශක අංකනේ ලියන්න.
අපි දන්නවා පුතේ මේ 5 කියන සංඛ්‍යාව අපි ලියන්න පුළුවන් පාදයක් විදිහට. මේ පාදයක මෙයාලා කී දෙනෙක් ඉන්නවද කියලා ලියන සංඛ්‍යාවට අපි කියනවා දර්ශකය කියලා. ඒ අනුව දර්ශකාංකනේ ලියුවොත් එහෙනම් අපිට එන්නේ 5 බල 3. 5 3ක් ගුණ වෙමින් ඉන්නවා. 9 5 සංඛ්‍යාවේ එක කී පාරක් ගුණ වෙනවද යන වගේ තමයි දර්ශකයෙන් නිරූපණය වෙන්නේ. 5 3 වෙනි බලය. එහෙනම් මේකේ අගේ හොයන්න. මේකේ අගේ හොයන්න නම් අපි 5 ගුණ කරනවා 5න් ඒ පිළිතුරු ගුණ කරනවා නැවත 5න්. එහෙනම් ගුණ කරලා ගන්න. 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. 5 වාරයක් 5 කියන්නේ 25යි. 25 වාරයක් 5 කියන්නේ 125යි. මම හිතන්නේ මගේ පුතාලට පැහැදිලි. සංඛ්‍යාවක් දීලා තියෙනකොට දර්ශක ආකාරයෙන් ලියන්නත් ඒ වගේම එව සංඛ්‍යා ගුණ කරලා නියමිත අගය ලබා ගන්නත් පුතාලා දුරට පුළුවන්. අපි යන් පස්වෙනි ගැටලුවට. පස්වෙනි ගැටලුවේ තියෙනවා අඩු කරන්න. මේ දීලා තියෙන සංඛ්‍යා දෙක අතර වෙනස බලන්න. මේ සංඛ්‍යාව කිව්වොත් 7839. මේ සංඛ්‍යාව කිව්වොත් 576. එහෙනම් අපිට තියෙන්නේ 7836න් 576ක් අඩු කරන්න තියෙන්නේ. 7839න් අඩු කරනවා 576ක්. අඩු කරන් බලන්න. 9න් 6ක් අඩු කළාම අපිට ලැබෙනවා 3. ඒ වගේම 3න් 7ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ 8න් එකක් ඉල්ල ගන්න. ඒතර වෙන්නේ මොකද්ද? 13න් 7ක් අඩු කරන්න පුළුවන්. අපි දන්නවා 13න් 7ක් අඩු කළාම 6යි. දැන් මෙතන තියෙන්නේ 7ක් විතරයි. 7න් 5ක් අඩු කරනවා අපිට අඩු කරපුවා ලැබෙන්නේ 2. ඒ වගේම මෙතන දැන් අපි එකක් ඉල්ල ගත්තේ නෑ. 7 හැටියටම ලියන්න පුළුවන්. ඒ අනුව පිළිතුරු ලැබෙනවා 7263යි කියලා පිළිතුරු ලැබෙනවා. මම හිතන්නේ ගැටලු 5ක් කරා. ඒ ගැටලු 5 මගේ පුතාලට පැහැදිලි. අපි දැන් යන් 6 වෙනි ගැටලුව දක්වා. 6 වෙනි ගැටලුවේ තියෙනවා ප්‍රශ්නයක් අහලා මොකක්ද තියෙන්නේ? රූපේ දැක්වෙන ත්‍රිකෝණයේ එක පරිමිති 10 xs ඇතුළත් ප්‍රකාශයක් ලබා ගන්න. ඒ කියන්නේ රූපේ දැක්වෙන ත්‍රිකෝණයේ එක පරිමිතිය සඳහා x ඇතුළත් ප්‍රකාශයක් ලියන්න කියලා තියෙනවා. පරිමිතිය කියන්නේ දුර පුතාලා දන්නවා අපි ශිෂ්‍යත්වයේදී ඉගෙන ගත්තා. වටේ දිග. වටේ දිගට තමයි පරිමිතිය කියන්නේ. එහෙනම් මොනවද මේ වටේ දිග? මේ පාදවල දිග එකතු කරන තමයි වටේ දිග කියලා කියන්නේ. එහෙනම් x එකතු කිරීම 5 එකතු කිරීම 13. අපිට මේකේ වටේ දිග එනවා මෙන්න මේ විදිහට. x එකතු කිරීම 5 එකතු කිරීම 13. මේක තව විදිහට කියනවා නම් x ධන 5 ධන 13. දැන් මම x සමානයි 12 නම් ත්‍රිකෝණයේ පරිමිතිය ගණනය කරන්න කියලා තියෙනවා. x වෙනුවට දාන්න 12. දාලා මේ ටික එකතු කරන්න. අපි එනම් දාන බණගන්න x කියලා කියන්නේ 12යි. එන x තියෙන තැනට අපි 12 දානවා 5යි 13යි මේ විදිහටම දානවා. දාපුවම එනවා 12 එකතු කිරීම 5 එකතු කිරීම 13. මේ ටික එකතු කරාම අපිට ලැබෙනවා පුතේ දුවේ මොකක්ද ලැබෙන පිළිතුර? අපිට ලැබෙනවා 30ක් සෙන්ටිමීටර 30යි. එහෙනම් මේක පැහැදිලි ඇති කියලා මම හිතනවා. සෙන්ටිමීටර 30ක් එනවා. දැන් අපි යන් ඊළඟට 7 වෙනි ගැටලුව. 7 වෙනි ගැටලුවේ තියෙනවා දුවේ පුතේ 18 සමානයි මේක හැදෙන ආකාරය. දෙක කීයේ ගුණ කරොත්ද මේ 18 හැදෙන්නේ? දෙක කීයේ ගුණ කරොත්ද මේ 18 හැදෙන්නේ? අපි දන්නවා දෙවාරයක් 9 තමයි 18. එහෙනම් මේ හිස් කොටුවට අපිට දාන්න පුළුවන් 9. දෙවරක් 9 18යි. ඊළඟට 18 සමානයි අපිට දීලා තියෙනවා දෙක ගුණ කිරීම හිස් කොටුවේ සංඛ්‍යාවක් හොයාගන්න තියෙනවා අපිට ගුණ කිරීම 3. එහෙනම් 9 හැදෙන්නේ කොහොමද? අපිට 9 හැදෙන්නේ දැන් දෙක නම් මේම දාන්න පුළුවන්. 9 හැදෙන්නේ 3 ගුණ කිරීම 3. 3 ගුණ කිරීම 3. එහෙනම් මේ හිස් කොටුවට අපිට දාන්න පුළුවන් 3 කියන සංඛ්‍යාව. මේ අනුව මේකේ දෙවෙනි පියවර හැටියට පිළිතුරු ලබා ගන්න පුළුවන් හිස් කොටුවට එන්නේ 3 කියන පිළිතුර. මම ඊළඟට ගන්නවා ඉක්මනට යනවා මොකද මම ශීඝ්‍ර පුනරීක්ෂණයක් අපි කරන්නේ. ඔබට වීඩියෝ එක නවත්ත මේක බලන්න පුළුවන්. එහෙනම් මම කාලේ නාස්ති කරන්නේ නැතුව 8 වෙනි ගැටලුවට යනවා. 739 යන සංඛ්‍යාව 5න් බෙදූ විට ලබ්ධිය හා ශේෂය ලියන්න. අපි ඉස්සලාම් බෙදමු බලන්න 739. 739 බෙදමු 5න්.
අපි දන්නවා 7ට 5 ඒවා එකයි තියෙන්නේ. 5 ආරයක් එක 5යි. 7න් 5ක් අඩු කළාම අපිට ලැබෙනවා පිළිතුරක් 2යි කියලා. මේ 3 පල්ලෙහාට ගන්නවා ඇයි? 2ට 5 ඒවා නැති නිසා. එහෙනම් මේ 3 පල්ලෙහාට ගත්තාම 23ට 5 ඒවා තියෙනවා ආසන්නගයක් 4යි. 4 5ක් 4 20යි. 23 20ක් අපි අඩු කරනවා. අඩු කළාම ලැබෙන්නේ පුතේ 23 20ක් 3යි කියලා ගයක් ලැබෙනවා. දැන් මේ 9 කියන සංඛ්‍යාව පහලට ගන්නවා. 39ට 5 ඒවා ආසන්නම සංඛ්‍යාවක් තියෙන්නේ 7. 5 7 40 5 35යි. දැක්කද? මගේ වෙනස් වෙන විදිහේ ක්‍රමේ 5 බැලලා 40 කියලා දැම්ම නම් වැරදි. 5 35යි. ඒ නිසා ගණන් හදද්දී හරි කල්පනාවෙන් හොඳට කියවලා බලලා හදන්න ඕනේ. 5 35යි. දැන් අපි කරන්නේ 39 35 අඩු කරනවා. අඩු කළාම අපිට ලැබෙන්නේ 4යි. ඒ අනුව දුපතේ මෙන්න මේ යගයට කියනවා ලබ්ධිය කියලා. මේ යගයට කියනවා 4ට අපි කියනවා ශේෂය කියලා. ඒ අනුව ලබ්ධිය 147ක් හැටියට අපිට යොදා ගන්න පුළුවන්. ශේෂය 4ක් හැටියට යොදා ගන්න පුළුවන්. ශේෂය 4යි. මම හිතන්නේ මගේ දුවලා පුතාලාට මේක පැහැදිලි කියලා. මොකද ශිෂ්‍යත්ව විභාග ඉවර වෙලා දැන් අවුරුද්දකට ආසන්න කාලයක් වෙනවා. දැන් මේ 6 වෙනි ශ්‍රේණිය ඔයගොල්ලන් 3 වෙනි වාර පරීක්ෂණයේ පෙරහුරුව තමා ලබන්න සූදානමින් යන්නේ. අපි යන් යන ගැටලුවට මේක තියෙනවා වෘත්තයක් පාට කරලා දත්ත නිරූපණයේදී සලකුණු එකකින් නිරූපණය වන අගය 24ක් නම්. මේක සලකුණකින් 24ක් නිරූපණය වෙනවා. ඒ කියන්නේ මේ වෙනුවට 24 දාන්න පුළුවන්. මේ වෙනුවට 24 දාන්න පුළුවන්. මේ 24යි. මේ වෙනුවට දාන්න පුළුවන් 24. හැබැයි මේකේ තියෙන්නේ 3 කාලක්. එහෙනම් 24 දාන්න පුළුවන්ද අපිට? කියන්න බලන්න. බෑ. ඒක තමයි. එහෙම දාන්න බෑ. එහෙනම් අපි කරන්නේ 24 ගුණ කරනවා අපි 4න් 3ෙන්. 3 කාලෙන් ගුණ කරනවා. 3 කාලය අපි ලියන්නේ කොහොමද සංඛ්‍යාත්මකව? භාගයක් හැටියට 4න් 3යි. එහෙනම් 4න් 3 ගුණ කරපුවාම 4ට 4 කැපිලා යනවා. අපි 4න් කපලා දානවා කියන්නේ බෙදනවා කියන එකයි. ඊළඟට 24 4ෙන් බෙදුවාම 24ට 4 ඒවා තියෙනවා කියද්ද 6ක්. දැන් අපි ඉර උඩ තියෙන සංඛ්‍යා දෙක ගුණ කරනවා. 6 වාරයක් 3 කියන්නේ 18යි. ඒ අනුව මේ රූප සටහනට දාන්න පුළුවන් අගේ තමයි 18. දැන් මේ වගේ දැක්වෙන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් කීයයි කියලාද මේ ටික එකතු කරන්න. එකතු කරාම අපිට ලැබෙනවා කීයක්ද? 66ක්. මම හිතන්නේ මගේ පුතාලට මේක පැහැදිලි. හැමදාම විදුලකම් සමග ඉන්න දාන ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන්න අපිත් එක්ක YouTube එකේ සම්බන්ධ වෙන්න. ඔබට ඕන මේකක් ඔය අපිට ওই මැසේජ් එකේ දාලා එවන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ මැසේජ් කරන්න. මම හිතලා ඒ අවස්ථාව ඔබට ලබා දීලා තියෙනවා. හොඳයි අපි යන් ලීටර් එකක ඉන්ධන ප්‍රමාණයකින් මෝටර රථයක් කිලෝමීටර් 18ක් දුර දාවඩ වෙනවා. ඒ කියන්නේ මොකක්ද? ලීටර් එකක් ගහලා අපි බයිසිකලයක් ගමුකෝ නැත්නම් මෝටර රථයක් ගමුකෝ. ඒකේ යන්න පුළුවන් හරියට කිලෝමීටර් 18. ඊට පස්සේ මේ ලීටර් ඉවර වෙන්න පුළුවන්. අපෙන් අහනවා කිලෝමීටර් 90ක දුරක් ධාවනයේට අවශ්‍ය ඉන්ධන ලීටර් ප්‍රමාණය සොයන්න. කිලෝමීටර් කීයකද? 90. එහෙනම් 1 ලීටරයකින් කිලෝමීටර් 18. එහෙනම් කිලෝමීටර් 90ට කොච්චර 18 ඒවා යන්න පුළුවන්ද කියලා බලන්න. මොකද කරන්න දුවේ පුතේ? අපි කිලෝමීටර් 90 බෙදනවා කීයෙන්ද? මෙන්න මේ 18. අපි දන්නවා ලීටර් එකක් කියන්නේ මිලිලීටර. ලීටර් එක කියන්න පුළුවන් කිලෝමීටර් 18යි. ඒ වගේම ලීටර් එකක් කියන්නේ මිලිලීටර 10යි කියලා දන්නවා. ඒක මතක් කිරීමක් කරේ මම. දැන් අපි දන්නවා ලීටර් එකකින් යන්න පුළුවන් දුර කිලෝමීටර් 18යි නම් දැන් බලමු. කිලෝමීටර් 90ක් දුර යන්න පුළුවන් කොච්චර ලීටර් ප්‍රමාණයකින්ද බලන්න 18න් බෙදෙන. 18 ඒවා හරියටම තියෙනවා 5ක්. 18 වරක් 5 90යි. 90න් 90ක් බිඳුවයි. ඒ අනුව මේ ලීටර් එකකින් කිලෝමීටර් 18 ඒවා 5ක් යන්න පුළුවන්. ඒ කියන්නේ ලීටර් එක ඒවා 5ක් යන්න පුළුවන්. ඒ කියන්නේ පිළිතුර ලීටර් 5යි. මම හිතනවා මගේ දුවල පුතාලට පැහැදිලි කියලා. අපි 11 වෙනි ගැටලුවේ ඉඳලා ඊළඟ සාකච්ඡාව ආරම්භ කරමු. 11 වෙනි ගැටලුවේ ඉඳලා ඊළඟ සාකච්ඡාව ආරම්භ කරමු. ආයුබෝවන්.